තමන්ගේ හදවත පිරිසිදු නම් විශ්වාසය අවංක නම් තමන් ඉස්සරහා තියෙන ඕනම වස්තුවක් බුදු කෙනෙක් ලෙස තමන්ට පෙනෙන්න පුළුවන්. එතකොට ඒක සතෙක්ද මිනිහෙක්ද කියලා අදාළ නැහැ. ඒ ලෝකයේ කිසිම භෞතික වූවක් නැහැ. ලෝකේ තියෙන්නේ මානසික ශක්ති ගොඩවල් පමණයි. ලෝකේ ඇත්තක් නෙමෙයි. ලෝකේ මායාවක්. මේ මායාවට අහු වෙන්නේ නැතුව හිටියනම් හරි. හැබැයි බුදුන්ගේ වචන ඇහුවොත් කවුරු හරි හරියටම ඒ බුදුන්ගේ වචන අහපු කෙනා කිසි දවසක මායාවට හසු වන්නේ නැහැ. තේරුම් ගන්න කියන්නේ බුදුන්ගේ වචන ඇහුවොත් මායාවට අහු වෙන්නේ නැහැ. අහු වෙන්න බෑ. ඕනම විදියකට සත්‍ය ඔබ ළඟට එන්න පුළුවන්. සත්‍ය එන්න පුළුවන්. සත්‍ය 6-7 පාර එන්න එකපාරයි එන්නේ. ඒ ආපු වෙලේ ඒක තේරුම් අරගෙන ඉවර කරන්න ඕන. ඒක අහන්න ප්‍රවීණයෙක් වෙන්න ඕන.